ආයුබෝවන් දුවේ පුතේ. දහවන ශ්‍රේණිය බුද්ධ ධර්මයේ 8 වෙනි පාඩම අනුසස් දැක සිල්වත් වෙමු. කාය වාචානං සමෝදානං සීලං. කාය සහ වචනේහි සමෝදානික බව හිවත් සංවර බව සීලයයි. බුදුදහම මගින් පෙන්වා දෙන පරිදි පුද්ගලයා නරක නපුරු නොගැලපෙන ක්‍රියාවලින් වැළකිය යුතු වන අතර හොඳ යහපත් ගැලපෙන ක්‍රියාවන් තුල නිරත විය යුතුය. නරක ක්‍රියාවන්ගෙන් වැළකීම විරතිය, විරිත, වාරිත්‍රය හෙවත් විරමණය ලෙසත් හොඳ ක්‍රියාවන් තුල නිරත වීම සිරිත, චාරිත්‍රය හෙවත් සමාදානීය ලෙසත් හඳුන්වා දී ඇත. බුදුදහමේන සෑම ශික්ෂා පදයකම මෙම විරතිය හා සමාදානයේ යන ප්‍රභේද දෙක දකින්නට ලැබේ. පංචශීල ප්‍රතිපදාවට අනුව විරමණය හා සමාදානයේ පිළිබඳ අපි බලමු. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ පෙන්වා දෙන්නේ සතුන් මැරීමෙන් සත්ව හිංසනයෙන් වැළකීලා වේරමණී සතුන්ට ආදරය කරුණාව දැක්වීම සමාදානය සමාදියාමි කියලා අපි කියනවා. දෙවන ශික්ෂා පදයේ තුලින් සොරකමින් වැළකීමත් දුන් දේ පමණක් ගැනීමටත් කළ යුතු බව අවධාරණය කරනවා. තුන්වන ශික්ෂා පදයෙන් වැරදි කම් සැප විඳීමෙන් වැළකී බඹසරව හැසිරෙන්න ඕනේ කියලා කියනවා. මේ ආකාරයට සෑම ශික්ෂා පදයකම විරමණය හා සමාදානය තුලින් අවධාරණය කරන සිරිත් විරිත් හෙවත් චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ මන අවබෝධයක් ලබා දෙනවා. අපිව යහපත් සිල්වත් ගුණවත් සමාජයක් ගුණගරුක පිරිසක් නිර්මාණය කරන්න ඉන්න අවකාශ ලැබෙනවා. සිල් රැකීමෙන් ලැබෙන ආනිසංස 5ක් දක්වන්න. මහත් වූ භෝග සම්පත් අත්කර ගැනීම, කීර්තිය පැතිරීම, ඕනෑම පිරිසක් අතරට නිර්භයව ප්‍රවේශ වීමට හැකිවීම, සිහි මුලා නොවී කලුරිය කිරීම, මරණින් මතු සුගතියෙහි උපත ලැබීම. බුදුදහමට අනුව සීලය මගින් සිදුවන්නේ පුද්ගලයාගේ චරිතය සංවර්ධනය වීමයි. මේ ආකාරයට අපි මේ එක එකක් පිළිබඳව සාකච්ඡා කළොත් මහත් වූ භෝග සම්පත් අත්පත් කර ගැනීම. සිල්වත් තැනැත්තා සැබවින්ම බොහෝ භවභෝග සම්පත් වලට හිමිකාරයෙක් වෙනවා. සිල් රැකීම තුළින් ධන සම්පත් හිමි නොවන බවට සමාජයේ වැරදි මත තියෙනවා. ඒත් සිල්වත්ව ධාර්මික ක්‍රමෝසේ ධනය උපයාගෙන සිල්වත්ව ජීවත් වීමෙන් දමින ක්‍රමවත්ව කළමනාකරණය කරගෙන සාර්ථකව ජීවිකාව ගෙන යන්න පුළුවන්. රජගහ නුවර සිටි මහදන සිටුවරයාගේ චරිතය දෙස බලන විට ඔහුට තිබූ මහාර්ග සිටු සම්පත් භෞතික සම්පත් විනාශ වී ගියේ සුරාවට සූදුවට ලොල් වෙච්ච හින්දායි. ඒ හින්දා සිල්වත් ජීවත් නොවූ නිසායි. මේ ආකාරයට අපිට සිගාලෝවාද සූත්‍රයේන භෝග විනාශ මුඛ 6ක් අනුව පුද්ගලයාගේ ධන සම්පත් විනාශ වෙනවා. ඒ අනුව අපිට මේකෙන් ප්‍රශ්නයක් හදාගන්න පුළුවන්. සිගාලෝවාද සූත්‍රයේ දැක්වෙන භෝග විනාශයට හේතු වන කරුණු මොනවාද? මදයට හා ප්‍රමාදයට හේතු වන මද්‍යසාර ගැනීම, නුසුදුසු වේලාවන්හි මම්මාවත්වල සැරිසැරීම, නැටුම්, ගැයුම්, වැයුම් හිලොල් වීම, සූදුවෙහි යෙදීම, පවිති මිතුරන් ඇසුරු කිරීම, අලස කමින් කල් ගෙවීම. ඊළඟට අපි කතා කරනවා කීර්තිය පැතිරීම. සිල්වතුක ලෙස ජීවත් වෙනකොට කීර්තිමත් පුද්ගලයෙකු බවට පත් වෙනවා. සත්ව හිංසනය, ඝාතනය, සොරකම, වංචාව, දූෂණය, වැරදි කාම සේවනය, බොරු කීම, කේලම් කීම
අසභ්‍ය වචන භාවිතයේ විෂම ක්‍රියාවන්ගෙන් ඈත්ව හැමතෙම ආදරය කරුණාව ඇතිව සාධාරණව සාමකාමීව සත්‍ය කතා කරමින් අර්ථවත් ජීවිතයක් ගෙවන සැබෑ සිල්වතාට ලොව සියලු දෙනාම කැමැත්ත පළ කරනවා. එසේම ප්‍රශංසනාත්මක ඔහු සමග එකතු වී ක්‍රියා කිරීමට බොහෝ දෙනා කැමැති වෙනවා. සිල්වත් තැනැත්තා නිරතුරුවම සමාජයේ ගුණ යහගුණයටම ගරු කරන කෙනෙක්. යහගුණ සමාජය තුළ රෝපණය කිරීමට මහත්සේ වෙහෙසෙනවා. නපුරු නරක ක්‍රියා කරන අයද සිල්වතාට ගරු සරු කරනවා බොහෝසේ. සිල්වත් පුද්ගලයාගේ ගුණ සදාතනිකව ලොව පවතිනවා. ඒ වගේම ගුණ වර්ණනා කරමින් ඔහුගේ නාමයට කීර්තියක් අත්පත් කර දීමට බොහෝ දෙනා ප්‍රිය කරනවා. බුදුරජාණන් වහන්සේට මහරහතන් වහන්සේලා එදා තරමටම අදත් ලෝකයා ගරු මුහුමන් දක්වන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ තිබෙන සිල්වත්කම නිසා කියලා අපිට කියන්න පුළුවන්. ඕනෑම පිරිසක් මැද නිර්භයව එළඹීමට හැකිවීම. සත්ව ඝාතනය, සත්ව හිංසනය, සොරකම, වැරදි කාමසේවනය, බොරුව, කේලම, හිස් වචන, පරුෂ වචන භාවිත කරමින් පංච දුෂ්චරිතයෙහි යෙදෙන පුද්ගලයාට තම දෛනික ජීවිතයේ බියෙන් සැකයෙන් යුතුව කටයුතු කරන්න වෙනවා. ඔහු පිළිබඳව සමාජය තුළ පවත්නා විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා යනවා. ඒ වගේම සිල්වත් වූ ඔහු කෙරෙහි කිසිදු අයෙකු තුළ ගෞරවයක් පිළිගැනීමක් ඇති වෙන්නේ දුසිල්වත් වෙච්ච ඔහු ගැන. ඊළඟට සුරාවෙන් තෘප්තිමත් වන දුසිල්වතා තම කතාව හැසිරීම මුදල් භාවිතය ඉතා පහළ මට්ටමකට පත් කරගන්නවා. ඔහු කෙරෙන් ලැජ්ජාව බිය පහ වෙලා යනවා. වැරදි ක්‍රියාවන්ටම හිත යොමු වෙනවා. මේ තැනැත්තා සමාජයට ඉදිරියට යාමක් බියක් දක්වනවා. සෙසුවා ඉදිරියේ නිර්භවය කතා කිරීමට අදහස් පළ කිරීමට නොහැකි වෙනවා. මේ නිසා සිල්වත්ව පංච දුෂ්චරිතයෙන් වැළකීලා ක්‍රියා කරන පුද්ගලයාට සමාජයේ ඉදිරියට ගොස් නිර්භයව ජීවත් වීමට අදහස් ප්‍රකාශ කිරීමට හැකියාව ලැබෙනවා. අපි ඊළඟ එක කතා කළොත් සිහි මුලා නොවී කලුරිය කිරීම. දුසිල්වත්ව කටයුතු කරන්නාගේ මරණාසන්න මොහොත අතිශය බියකරුයි. තමා සිදු කළ සියලු වැරදි සිතුවම් පටයක දිගහැරි කාලක මෙන් ඔහුට මැවිලා පේනවා. පරලොව පිළිබඳ බිය ඇති වෙනවා. පසුතැවිල්ල ඇති වෙනවා. මරණින් මතු අපායගාමී වන බවට පෙර නිමිති පහළ වෙනවා. චුන්ද සූකරික මරණාසන්න මොහොතේ ඌරකුමින් කෑ ගසා දැඩි වේදනාවක් විඳ මිය පරලොව ගොස් අපාගත වූ පුවත අපි අසා තියෙනවා. වර්තමානයේ ප්‍රාණාඝාත ආදී දුෂ්චරිතයන් නියලි ජීවිකාව ගත කළවුන් මරණාසන්නයේ දැඩි වේදනාවට පසුතැවීමට පත් වෙනවා. සීලේ පීඨා කටයුතු කළ තැනැත්තාට මරණය බියකරු අත්දැකීමක් නෙමෙයි. තමා සුගතියකම උපදින බව හෙතම හොඳින්ම දන්නවා. තම ජීවිතයේ ගන පසුතැවිලි නොවන හෙතම මරණයට නොසැලී මුහුණ දෙනවා. තමා කළ හොඳ ක්‍රියා ඔහුට සිහිපත් වෙනවා. ධම්මික නම් උපාසකතුමා මරණාසන්න මොහොතේදී සුගතියම දැක සිහියෙන් යුතුව කලුරිය කළා කියලා ඔබ අසා ඇති. ඊළඟ අපි කතා කරනවා මරණින් මතු සුගතියෙහි උපත ලැබීම. බුදුදහමට අනුව දුගතියේ හෝ සුගතියේ උපත ලැබීම සිදුවන්නේ අප විසින් සිදු කරන ලබන කුසල කුසල කර්ම කර්මානුරූප බව අනුව. අකුසල කර්ම කළ තැනැත්තා මරණින් මතු දුගතියේ උපදිනවා. අකුසලයෙන් වැළකී කුසල කර්ම කළ තැනැත්තා මරණින් මතු සුගතියේ උපදිනවා. සිල්වතා යනු පාප කර්මයන්ගෙන් අකුසල ක්‍රියාවන්ගෙන් තොරව ජීවත් වන තැනැත්තෙක් පව අකුසලයේ පිළිකුල් කරමින්
එම ක්‍රියාවලට උපන් බිය ඇතිව ජීවත් වන බැවින් පින කුසලයේ උතුම් කොට සලකමින් එම ක්‍රියාවන්ට යොමු වී සිටින බැවින්ද සිල්වතා දුගතියට නොයයි. සුගතියකම උපදී. තමා සිල්වත් නොවේ යයිද පව්කම් කළේ යයිද මෙලව තැවෙන තැනැත්තා එනිසාම පරලොවද තැවෙනවා. දුගතගාමී තව තවත් තැවේ. තමා සිල්වත් යයිද පව්කම් නොකළේ යයිද මෙලොව සතුටු වන තැනැත්තා එනිසාම පරලොවද සතුටු වේ. සුගතියේ ඉපදීද සතුටු වේ. පව්කම් කළ දුසිල්වත් පුද්ගලයා තුල උපදින අවසන් සිතුවිලි පරපුර අයහපත්ය. එතනින් ඔහු දුගතියක උපදී. පව්කම් නොකළ සිල්වතා තුළ උපදින අවසන් සිතුවිලි පරපුර යහපත්. එබැවින් ඔහු සුගතියකම උපදිනවා. මේ ආකාරයට සීලෙහි ආනිසංස 5න් මුල් 4 ජීවත්ව සිටියදීම හෙවත් මෙලවදීම සිල්වතාට අත්දැකීම් වශයෙන් ලබාගත හැකි වෙනවා. එමෙන්ම අනුසස් කිසිසේත්ම විශ්වාස මාත්‍ර නොවන බව අපි තරයේ දැනගන්නට ඕන. ඊළඟට අපි කතා කරනවා සාරාංශය. සීලය සිරිත් විරිත් වශයෙන් කොටස් දෙකයි. කළ යුතු දේ සිරිත් අතර නොකළ යුතු දේ විරිත්. සිල් රැකීමෙන් සැලසෙන ප්‍රධාන ආනිසංස 5ක් දක්වනවා. ඒවා නම් මහත් වූ භෝග සම්පත් හිමීම, කීර්තිය පැතිරීම, ඕනෑම පිරිසක් මැදට නිර්භයව එළඹීමට හැකිවීම, නොබියව මරණයට මුහුණ දිය හැකිවීම, මරණින් පසු සුගතියෙහි උපත ලැබීම වශයෙන් සිල්වත් කමින් පුද්ගල සංවර්ධනය මෙන්ම සමාජ සංවර්ධනයද සිදු වෙනවා. ඒගොල්ලම මේ චුන්ද සූකරීක මරණාසන්න මොහොතේ ඌරකුමින් කෑ ගසා දැඩි වේදනාවෙන් අපාගත වූ ආකාරයත් ධම්මික නම් උපාසකතුමා මරණාසන්න මොහොතේදී සුගතියකම දැක සිහියෙන් යුතුව කලුරිය කළ බවත් අපිට මෙම පාඩයෙන් වටහලා දෙනවා. ඊළඟට කීර්තිය පැතිරීම කියන එකේදී කීර්තිය හා අපකීර්තිය අටලෝ දහමට අයත් වන අංග දෙකයි. ඊළඟට අපි කතා කරනවා මේ පාඩමේ සිගාලෝ වාදයේ සූත්‍රයේ දක්වන ආකාරයට භෝග විනාශ වීමට හේතු වන කරුණු 6ක්. මදයට හා ප්‍රමාදයට හේතු වන මද්‍යසාර ගැනීම, නුසුදුසු වේලාවන්හි මංමාවත්වල සැරිසැරීම, නැටුම් ගැයුම් වැයින්හි ලොල් වීම, සූදුවෙහි යෙදීම, පවිතු මිතුරන් ඇසුර, අලසකමින් කල් ගෙවීම. ඊළඟට මහත් වූ භෝග සම්පත් අත්කර ගැනීම කියන එක යටතේ බුදුජාන් වහන්සේ ජීවමාන කාලයේදී සිටි මහා ධන සිටු පුත්‍රයා උපයාගත් සියලු ධනෙ අහිමි කොටගෙන ඉන ඇඳි වතට පමණක් සීමා වූයේ සීලෙහි පිහිටා කටයුතු නොකළ නිසා කියලා අපිට කියන්න පුළුවන්. භෝග විනාශයට හේතු වන කරුණු කීයද කියලා විභාගයට අහනවා. මම ඊට පෙර පැවසූ ආකාරයට මදයට අප්‍රමාදයට හේතු වන මද්‍යසාර ගැනීම, නුසුදුසු වේලාවන්හි මන්මාවත්වල සැරිසැරීම, නැටුම් ගැයුම් වැයුම්හි ලොල් බව, සූදුවෙහි යෙදීම, පවිතු මිතුරන් ඇසුර, අලසකමින් කල් ගෙවීම. ඊළඟ ඕගොල්ලන්ට විභාගයේදී තවත් අහන ප්‍රශ්නයක් තමයි මේ සිල් රැකීමෙන් ලැබෙන ආනිසංස 5. මහත් වූ භෝග සම්පත් අත්කර ගැනීම, කීර්තිය පැතිරීම, ඕනෑම පිරිසක් මැදට නිර්භයව එළඹීමට හැකිවීම, සිහි මුලා නොවී කලුරිය කිරීම, මරණින් මතු සුගතියෙහි උපත ලැබීම. අද පාඩමේ අපි ක්‍රියාකාරකම සීලෙහි ලැබෙන ආනිසංස 5 දැන් මම කිව්වා. ශිෂ්‍ය ජීවිතය සාර්ථක ගැනීමට උපකාර වන යහපත් ගුණාංග 10ක් ලියන්න. ශිෂ්‍ය ජීවිතය සාර්ථක කරගන්න නම් ශිෂ්‍ය ජීවිතය සාර්ථක කරගන්නට උපකාරී වන යහපත් ගුණාංග 10ක්. දෙමව්පියන්ට සැලකීම, ඉවසීම, පවිතු මිතුරන් ඇසුර නොකිරීම, අලස නොවීම, යහපත් වචන කතා කිරීම, අදිෂ්ඨානය, පරාර්ථකාමී බව, පරිත්‍යාගශීලී බව,
ඒ ආකාරයට අපිට ශිෂ්‍ය ජීවිතයේ යහපත් ගුණාංග කතා කරන්න පුළුවන්. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ සිල්වත් වීම ධනෝපායනයට උපකාරකයකි. මේ පිළිබඳ ඔබේ අදහස් දක්වන්න. සිල්වත් වෙච්ච තැනැත්තාට අපිට සීලේ ආනිසංස කතා කරන්න පුළුවන්. සීලය කියන්නේ කය හා වචනයෙහි සංවර බව. සිල් රැකීමෙන් පුද්ගලයාගේ භෞතික හා ආධ්‍යාත්මික සංවර්ධනය ඒ පදනම නිර්මාණය වෙනවා. ඒ සිල් රැකීමෙන් ලැබෙන ආනිසංස පහ තුලින් අපිට ධනෝපායනයට උපකාරයක් වෙනවා. මහත් වූ භෝග සම්පත් ලැබෙනවා. කීර්තිය පැතිරෙනවා. සිහි මුලා නොවි කලුරිය කරන්න පුළුවන් වෙනවා. ඕනෑම පිරිසක් මැදට නිර්භයව යන්න පුළුවන්. මරණින් මතු සුගතියෙහිම ඉපදෙනවා. ඊළඟට අපි බලමු සීලෙහි ආනිසංස පාළි පාඨයේ සොයාගෙන බිත්තියෙහි පුවත්පතට පළ කරන්න කියලා කියනවා. පුහුණුවට තියෙන ගාථාව. යෝචේ වස්ස සතං ජීවේ දුස්සීලෝ අසමාහිතෝ ඒකං ජීවිතං සෙය්‍යෝ සීලවන්තස්ස ජායිනෝ ධම්මපදය සහස්ස වග්ගය. දුස්සීලව නොසන්සුන් සිත් ඇතිව අවුරුදු 100ක් ජීවත් වීමට වඩා සිල්වත්ව සංසුන් සිත් ඇතිවම එක දවසක් ජීවත් වීම ශ්‍රේෂ්ඨය. ඉතින් මේ ගාථාව ධම්මපදයේ සහස්ස වග්ගයේ හොඳින් පාඩම් කරන්න. අදට මෙම පාඩම මෙතනින් අවසන් කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. මගේ YouTube channel එක subscribe කරන්න, bell icon එක click කරන්න.